මම වෛද්‍ය ශ්‍රයන් සිල්වා කායික වෛද්‍ය විශේෂඥ. අද අපි කතා කරන්නට යන්නේ දියවැඩියා රෝගය ගැන. දියවැඩියාව නැත්නම් ඩයබටිස් කියන රෝගී තත්ත්වය අපි දන්නවා දිනපතා අපිට සමාජයේ අසන්නට ලැබෙන වචනයක්. දියවැඩියාව කියන්නේ ඔබගේ රුධිරයේ වැඩිපුර සීනි නැත්නම් ග්ලූකෝස් පැවතීමේ තත්ත්වයක්. ඔබට වයස්ගත වීමත් එක්ක එහෙම නැත්නම් යම්කිසි රෝග තත්ත්වයන්ට මුහුණ දීමත් සමගම දියවැඩියාවේ නැඹුරුතාවය වැඩි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබගේ ජානවල නැත්නම් ඔබගේ පරම්පරාගතව ඔබට දියවැඩියාවේ හැදීමේ ප්‍රවණතාවය වැඩි වෙන්න පුළුවන්. දියවැඩියාවේ ලක්ෂණ මොනවාද? දියවැඩියාව ගැන සැලකුවාම අධික ලෙස පිපාසය, ඒ වගේම අධික ලෙස මුත්‍රා පිටවීම, විශේෂයෙන් රාත්‍රී කාලයේ වාර දෙකකට වැඩිය ඔබට මුත්‍රා පිට වෙනවා නම් ඔබ දියවැඩියාව තියනවාද කියන එක අනාත කිරීම තමත් වැදගත් වෙනවා. ඊට අමතරව දේහයේ තියෙන ශක්තිය අඩුවීමක් නැත්නම් යම්කිසි හේතුවක් නැතුව ඔබගේ බර නැත්නම් ස්කන්ධය අඩුවීමේ ප්‍රවණතාවයක් තියෙනවා නම්, පැණි රස ආහාර වලට තියෙන ලොල්භාවය වැඩිවීමක් තියෙනවා නම් මෙය දියවැඩියාව පැවතීමේ රෝග ලක්ෂණ ලෙස සැලකන්න පුළුවන්. ඊටමත් වැදගත් දෙයක් තමයි ඔබගේ වෛද්‍යවරයාව හමු වීම. විශේෂයෙන් යම්කිසි රෝග ලක්ෂණයක් නැත්නම් යම්කිසි සැකදායක රෝග තත්ත්වයක් තියෙනවා නම් ඔබ ෆාස්ටිං බ්ලඩ් ෂුගර් නැත්නම් FBS කියනවා නැත්නම් අපි නිරාහාරව පැය 10ක් අවම වශයෙන් සිට කරන ලේ පරීක්ෂණය මගින් ඔබට දියවැඩියාව තියෙනවද කියලා හඳුනා ගන්න පුළුවන්. ඊට අමතරව මාස 3 පාලනය කියන පරීක්ෂණය නැත්නම් HbA1c කියන පරීක්ෂණය කරලා ඔබට 6.5කට වැඩි අගයක් තියෙනවා නම් ඔබට දියවැඩියාව තියෙනවා කියලා අපිට කිය හැකියි. තාමත් වැදගත් දියවැඩියාව තියෙන පුද්ගලයෙකු එය ලීල් වෙස් සලකන්නේ නැතුව ඉතාමත් හොඳ දායි ලෙස තමන්ගේ රුධිරයේ තියෙන ග්ලූකෝස් මට්ටම පවත්වා ගැනීම. වෛද්‍යවරයා සමග සාකච්ඡා කිරීමෙන් ඔබට ඔබගේ දේහයේ පැවැත්ම සඳහා හොඳ ක්‍රියාකාරීත්වය වල යෙදීම, ඒ වගේම ඔබගේ ආහාරවල වෙනස්කම් ඇති කිරීමෙන් ඔබට ඖෂධ රහිතව දියවැඩියාව පාලනය කිරීමට හැකියාව තියෙනවා. එහෙත් නැත්නම් ඔබට සමහරක් විට ඖෂධ බොන පෙති හා ඉන්සියුලින් ගැනීමට සිදු වෙනවා. ඉතින් වැදගත් දේ තමයි ඔබ මෙවැනි රෝග ලක්ෂණ තියෙනවා නම් නැත්නම් යම්කිසි සැකදායි සාධක තියෙනවා නම්, විශේෂයෙන් ඔබගේ පවුලේ දියවැඩියාව තියෙනවා නම් නැත්නම් ඔබ ක්‍රියාකාරීත්වයේ අඩු පුද්ගලයෙකු නම්, ඔබ දුම්පානය මධ්‍යසාරය ගන්නවා නම් ඔබ තාමත් වැදගත් ඔබගේ වෛද්‍යවරයා හමු වී තාමත් කෙටි අවධියේදී දියවැඩියාව තියෙනවද කියලා සනාථ කර ඒ සඳහා ප්‍රතිකාරවලට යොමු වීම. දියවැඩියාව මාරාන්තික රෝගයක්.